කට්ටිය අපෙන් අහලා තිබ්බනේ වැස්ස යන්න බැරිද වාහනේ වැස්ස යන්න බැරිද එහෙම මේ තෙමුණොත් අවුල්ද කියලා. දැන් පේනවාද අපි යන වැස්ස? මට පාර පේන්නේ නැහැ. ඕන දැන් වයිපර්ස් ඔන් කරන්නේ. පාර පේන්නේ නැති ගානට වහිනවා. ඔයාලටත් පේනවා ඇති. මෙලෝඩයක් අර ඉස්සරහ පේන්නේ නැහැ. දුම විතරයි. ඉතින් එහෙමනම් දැනට අපි වැස්සේ ගියා ගොඩක් ගමන්නේ. එහෙමනම් කිසිම අවුලක් වෙලා නැහැ දැනට. ඔයාලා බලන්න ඉතින් අපි ටික දුරක් වැස්සේ යන හැටි වීඩියෝ කරලා පෙන්නන්නම්. දැන් වහිනවා. අයියෙන්ම වහිනවා. වහිනවා කියන්නේ ආයි තව අහලා තිබ්බා මේ ස්ක්‍රීන් එකේ මේ මීදුම් වගේ පැදෙනවාද කියලා. මේ වාහනේ නම් එහෙම අවුලක් නැහැ. ස්ක්‍රීන් එකේ එහෙම කිසිම මේ මීදුමක් වගේ එහෙම අවුලක් නැහැ. මේකේ කොහොමද හීටිනුත් තියෙනවා. දැන් අපි AC දාගෙනම තමයි යන්නේ. එහෙම අවුලක් නැහැ ඉතින්. ඔව්. ඉතින් අර හයිලැක්ස් එක යන ස්පීඩ් එක පේනවනේ. ලොකුම වැස්සක්. මේ වගේ වැස්සක නම් ගිහිල්ලා නැහැ. ඉතින් මේ වගේ වැස්සකත් තේයනේ කියලා මුකුත් නොවේ ගියා නම් ඉතින් ගම් වතුරක උනත් යන්න පුළුවන් වෙන්නේ නැති මේවා හදලා තියෙන්නේ. අපිට කිසිම දැනුවත් කිරීමක් කරේ නැහැ ඉතින්. දඩම වහිනවා ආයි සුපිරිම වැස්සක් ආයි. මගේ F15 එකක් තියෙනවා. ඒකේ උනත් මේ වැස්ස යන්න අමාරුයි. මොකද මේ ෂටර්ස් වල මේ ඉස්සරහ මේ වීදුරුවේ පැදෙනවා මාර මීදුමක් මතකද? මේක එහෙම කිසිම අවුලක් නැහැ. මේ පාර හොඳට ක්ලියර් පේනවා. වැස්ස ඉතින් වැටෙන එක තමයි මේ ප්‍රශ්නේ. මේක එහෙම මේ ෂටර්ස් වල නම් මේ ඔව් දැන් නම් AC වැඩි අපිට. අස්ස අඩු වෙනවා ගයිස්. ඒක මම මතක් වෙච්ච එකක් කියන්නේ මේ මටත් මාරු කරගන්න බැරි වුණා. දැන් BMW V7 ගනිපුව එකේ මේ ඔයාලගෙත් එහෙමද කියලා බලන්න. මගේ විතරක්ද දන්නේ නැහැ. බලන්න මේ වයිපර්ස් නිකන් මේ අමාරුවෙන් දුවන්නේ. ඒ කියන්නේ වයිපර්ස් මේ අවුවේ තිබිලා මේ වයිපර්ස් කර වෙලා තියෙන්නේ. ඔයාලත් පොඩක් බලලා වයිපර්ස් දෙක මාරු කරගන්න. මටත් මාරු කරගන්න උන්නේ නැහැ. මට එච්චර වැස්සක් සෙට් වෙන්නේ නැති නිසා මට එච්චර උමනාවක් උන්නේ නැහැ මේක මාරු කරගන්න. ඔයාලත් නිතරම වහින පැත්තක ඉන්නවා නම් අනිවාර්යෙන් මේ වයිපර්ස් දෙක මාරු කරගන්න බලන්න. හරියට ක්ලීන් වෙන්නේ නැහැ වයිපර්ස් දෙකෙන්. වයිපර්ස් දෙක මේගොල්ලන්ගේ පරක්කුව ඉතින් වාහනේ ගෙනල්ලා මාස ගාණක් ඉතින් අවුවේ ගහලා තියෙනකොට ඉතින් වයිපර්ස් කර වෙන්නේ නැද්ද? බලන්න වයිපර්ස් දෙක හරියට වැඩ කරන්නේ නැහැ. වයිපර්ස් දෙක නිකන් උඩින් ස්ලිප් වෙලා වගේ යන්නේ. ඊළඟට තව ප්‍රශ්නයක් අහලා තිබ්බා මේක හොදන්න බැරිද කියලා. අපි නම් තුන් පාරක් විතර හේතුවනේ. වාහනේ අපි normal මේ පෝස් එකෙන් තුන් පාරක් විතර හේතුව අපිට කිසිම අවුලක් වුණ නැහැ. එහෙනම් අපි යට වොෂ් කරන්න ගියේ නැහැ. ඉතින් උඩ බ්ලූ විලි වැටිච්ච ටික විතරයි වොෂ් කරේ. ඒ වගේම හයි ප්‍රෙෂර් ගහන්න පුළුවන්ද කියලා අහලා තිබ්බා. එස්සනම් ගයිස් අඩු වෙනවා. හයි ප්‍රෙෂර් වලින් නෑ හයි ප්‍රෙෂර් වලින් අපි හේතුවේ නෑ. ඔව් වාහනේ දෙද්දි හයි ප්‍රෙෂර් වලින් හේතුවනේ. ඔව් වාහනේ දෙද්දි හයි ප්‍රෙෂර් වලින් හේතුවා. ඒක කරන්න මොකක් හරි සිස්ටම් එකක් ඇති ගයිස්. මේ අපිට එතන වීඩියෝ ගන්න දුන්නේ නැහැ. ඔව් අපිට වාහනේ දෙන වෙලාවේ මේ හයි ප්‍රෙෂර් වලින් හොදලා දුන්නේ. ඒක වෙනම කරන්න සිස්ටම් එකක් ඇති. අනිවාර්යෙන් ඒක ඒ විදිහට හයි ප්‍රෙෂර් වලින් හොදන්න පුළුවන් ඇති. හරි එහෙනම් මේ
ඔක තමයි දැනට දෙන්න තියෙන අප්ඩේට් එක. ඔයාලා යමක් දැනගත්තා නම් මේ වීඩියෝ එකට ලයික් කරන්න, ඒ වගේම කමෙන්ට් එකක් දාන්න, ඒ වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. තා කෙනෙකුට වැදගත් වෙයි කියලා හිතනවා නම් ෂෙයා කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.